සේරිවානික ජාතක කතාව. අප බෝසතාණන් වහන්සේ පෙර එක් භවයක ගෙන් ගෙට ගොස් කදාවලලු වෙළඳාමෙහි යෙදෙන කච්චපුට නම් වෙළෙන්දෙක්ව ඉපිද සිටියා. එහි සේරිවානිජ නම් තවත් ලෝභ වෙළෙන්දෙක්ද සිටියා. දිනක් ලෝභ වෙළෙන්දා වීදියෙහි ඇවිද වෙළඳාමෙහි යෙදෙන අතර ගරා වැටුණු සිටුගයකට ගොඩ වැදුනා. එහි සිටියේ වයසක මිත්තනියක සහ කුඩා දැරියක් පමණයි. වෙළෙන්දා දුටු දැරිය මටත් පළඳනාවක් ගෙන දෙන්නයි කියමින් මිත්තනියට ඇවිටිලි කරන්නට වුණා. අනේ දුවේ, දුප්පත් අපි පළඳනා මිලදී ගන්නේ කොහොමද? මිත්තනිය ඉතා දුකින් පැවසුවා. අනේ ආච්චි අම්මේ, අපිට ප්‍රයෝජනයක් නැති මෙන්න මේ පරණ තලියවත් දීලා බලමු වෙළෙන්දට. පරම්පරාවෙන් ලැබුණු දුර්වර්ණ වූ ලෝහ තැටියක් පෙන්වමින් දැරිය මෙසේ කීවා. අවසානයේ මිත්තනිය වෙළෙන්දාට තලිය පෙන්වා, මේක නම් මෙච්චර වටින්නේ නැතුව ඇති. ඔබට හැකිනම් ඔය තලිය අරන් මේ දැරියට කදාවලල්ලක් දෙන්න යයි පැවසුවා. තලිය අතටගෙන එහි ඉරක් ඇඳ බැලූ ලෝභ වෙළෙන්දා එය රන්තලියක් බව දැනගත්තා. ඔහුට රන් තැටිය ගැන මහත් ලෝභ සිතක් ඇති වුණා. මේ මෝඩ දුප්පත් මිත්තනිය මේ රන්තලියක් කියා දන්නේ නැහැ. මොවුන්ට කිසිම දෙයක් දෙන්නේ නැතුව කපටිකමකින් මේ තලිය මා සතු කරගන්න ඕනේ. ඔහු මෙලෙස සිතා පසුව නැවත එන අරමුණින් මංජාඩි භාගයක්වත් නොවටිනා මේ තලිය මට කුමකටද කියා එය බිම දමා යන්නට ගියා. මෙවිට කච්චපුට වෙළෙන්දාද වෙළඳාම් පිණිසෙහි පැමිණියා. වෙළෙන්දා දුටු දැරිය නැවත මිත්තනියට ඇවිටිලි කරන්නට වුණා. වෙළෙන්දාගේ කරුණාවන්ත මුහුණ දුටු මිත්තනිය ඔහුට කතා කොට තලියදී මේ හඬන දැරියට කුමක් හෝ දී තලිය ගෙන යන්න යයි කීවා. වෙළෙන්දා එය පරීක්ෂා කොට බලා සත්‍යයම පවසා තමන් සතු කහවණු 500ක් හා වටිනා බඩු සියල්ල ඔවුන්ට දී තලියත් කහවණු 8කුත් පමණක් ඉල්ලාගෙන සතුටින් යන්නට ගියා. මිත්තනියත් දැරියත් මෙයින් ඉමහත් පුදුමයට හා සතුටට පත් වුණා. කච්චපුට වෙළෙන්දා ගඟ ළඟට ගොස් තොටියාට කහවණු 8ම දී ගඟෙන් එගොඩවීමට ඔරුවට නැගුණා. ලෝභී වෙළෙන්දා නැවතත් අර දුප්පත් නිවසට පැමිණියා. තමාට දුක සිතුණු බැවින් නැවත පැමිණි බව පවසා දැරියට කදාවලල්ලක් දී තලිය ඉල්ලුවා. ඔබ කිව්වේ ඒ තලිය කිසිදු වටිනාකමක් නොවන බවයි. ටිකකට කලින් වෙළඳාමෙහි පැමිණි දැහැමි වෙළෙන්දෙක් එය රැගෙන ඔහු සතු සියල්ල අපට දී ගියා. මහලු කාන්තාව පැවසුවා. ඒසූ සේරිවානිජ වෙළෙන්දා මහත් වූ ශෝකයෙන් තමන්ගේ බඩු භාණ්ඩද එහි දමා කච්චපුට වෙළෙන්දා පසුපස දිව ගියා. රන්තලියත් රැගෙන ගඟෙන් එතර වන කච්චපුට වෙළෙන්දා දුටු ඔහු ඉවසාගත නොහැකි ශෝකයෙන් එතනම මිය ගියා. අධික ලෝභයේ ආදීනව සහ තමන් කරන කාර්යය තුළ සත්‍යකරුක වීමේ වටිනාකම මෙම කතාව තුළින් අප වෙත දෙන පණිවුඩයයි.